හරි. ඊළඟ ගාන. මෙහෙම කියලා දෙන්නේ. C වක්‍රයක් ඉන්නවලු. එයාගේ පාරාමිතික නිරූපණයන් දෙක මේ දෙන්න. t සමානයි 5 බෙදීම 4ේදී මේ C වක්‍රය. හරිද? t සමානයි මේ t කියන පාරාමිතියක්. එයා 5 බෙදීම 4ේදී C වක්‍රයට අදින අභිලම්බය p හිදී නැවත වක්‍රය හමු වේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. හරිද? දැන් අපේ වක්‍රය මෙහෙම ඉන්නවනේ. t සමානයි 5 බෙදීම 4 කියන පොයින්ට් එක අපි ඒ ලක්ෂය කියලා හිතමු. හරිද? වක්‍රයක් ඉන්නවා මෙහෙම. මෙතන අපි A කියන ලක්ෂය. ඒ කියන්නේ t සමානයි 5 බෙදීම 4. මෙතෙන්දී අපි මෙහෙම ස්පර්ශකයක් ගහනවා. ඒ ස්පර්ශකයට ගහන්න ඕනේ අභිලම්බයක්. හරිද? මම මේ වක්‍රය තාම මෙහෙට ගන්නම්. මෙතෙන්දී ගහන අභිලම්බය හරිද? අභිලම්බයක් තියෙන නේද? ඔහොම. මෙතෙන්දී ගහන අභිලම්බය ආපහු සැරයක් මේ C වක්‍රයේම P කියලා තැනකදී නැවත වක්‍රය හමුනවා. අපි හිතමු මෙතන P කියලා. දැන් පරාමිතිය කියන එක්කෙනා තැනින් තැනට වෙනස්නේ. P කියන ලක්ෂයේදී පරාමිතිය අපි ගමු t ට සමානයි ඇල්ෆා කියලා. හරිද? මම හිතනවා මුලින් කිව්ව ටික තේරුණා කියලා. මෙතෙන්දී t ට සමානයි 5 බෙදීම 4යි. මෙතෙන්දී t කියන එක්කෙනා අපි දන්නේ නැහැනේ. ඇල්ෆා වගේ කියලා ගමු. ගානේ මුලින් කියලා තියෙන දත්ත ටික ඒක. P හි පරාමිතිය මොකක්ද කියලා. හරිද? ගත්ත ගමන් P හි පරාමිතිය මොකක්ද කියලා තමයි අහන්නේ. මෙහෙම හිතමුකෝ. හරිද? දන්න දේවල් ටිකක් කරමුකෝ. ස්පර්ශකයේ අනුක්‍රමණය හොයාගන්න පුළුවන්. dy/dx. ඒකෙන් මේ අභිලම්බයේ අනුක්‍රමණය හොයාගන්න පුළුවන්. හරිද? ඒ දෙකනේ දන්නේ. අපි මුලින් ඒ දෙක කරමු. හරිද? එහෙම. කියලා. dx යට dt කියන එක නා අවකලනය කරා. නියතයක අවකලනයේ බිඳුවයි මූල දෙක තියාගත්තා. cos අවකලනය කරාම ඍණ sin. ඒ කියන්නේ ඍණ මූල 2යි sin θ. dy යට dt. මෙයා බිඳුවයි ඍණ මූල 2යි sin අවකලනය කරාම cos. ඍණ මූල 2යි cos θ. හරිද? දැන් මේකෙන් අපිට ගත්ත හැකිනේ dy යට dx සමානයි dy යට dt තිතක් dt යට dx. dy යට dt දන්නවා. dy යට dt කියන්නේ ඍණ මූල 2යි cos θ. හරිද? මේ පැත්තෙන් මම ගන්නවා. ඍණ මූල 2යි cos θ dt යට dx නින්නේ. අපි ළඟ ඉන්නේ dx යට dt. ඒ කියන්නේ මේ දෙන්නගේ උඩයට මාරු වෙන්න ඕනි. හරිද? ඍණ මූල 2යි sin θ මූල 2ට මූල 2 ගියා. dy යට dx කියලා එන්නේ cot θ නේ. cot θ කියලා එන්නේ. හරිද? දැන් ඊට සමානයි 5 බෙදීම 4 කියන තැන මෙයාගේ ආදේශ කරාම මේ අදාළ ස්පර්ශකයේ අනුක්‍රමණය ගන්න පුළුවන්. හරිද? dy යට dx ඊට සමානයි 5 බෙදීම 4. cot 5 බෙදීම 4. cot 5 බෙදීම 4යි කියන්නේ 1යි. හරිද? එතකොට මෙන්න මේ පොයින්ට් එකට අදාළව මෙයාගේ ස්පර්ශකයේ අනුක්‍රමණය 1යි. සරල රේඛා දෙකක් ලම්බකව ඡේදනය වෙනවා නම් ඒ දෙන්නගේ අනුක්‍රමණ ගුණිතය ඍණ 1 වෙනවා. ඒ කියන්නේ මෙයාගේ අනුක්‍රමණය 1යි නම් මේ අභිලම්බයේ අනුක්‍රමණය මම m කියලා හිතන්නම්. එයාගේ අනුක්‍රමණය ඍණ 1යි. හරිද? අපි දන්න දෙයකට කරේ ඔය ටික. දැන් අහන්නේ t හි පරාමිතියනේ. ඒ කියන්නේ මෙතෙන්දි t ට කීයද වෙන්නේ කියලා තමයි අහන්නේ. මෙහෙම හිතන්නකෝ. මෙතන ඛණ්ඩාංකය දන්නවා. හරිද? ඊගේ ඛණ්ඩාංකය අපිට හොයාගන්න පුළුවන්. ඒ කියන එක්කෙනාගේ ඛණ්ඩාංකය හොයාගන්න පුළුවන් මෙහෙම. ඒ ලක්ෂයේදී x ඛණ්ඩාංකය කියන්නේ t ට කීයද වැටෙන්න ඕන? 5 බෙදීම 4. 1 ධන මූල 2 බෙදීම cos 5 බෙදීම 4 කියන්නේ 1යට මූල 2යි. කමාවක් 1 ඍණ ආපහු 1යට මූල 2 වතාවක් 1යට මූල 2. හරිද? ඒ ලක්ෂයේ ඛණ්ඩාංකය වෙන්නේ මූල 2ට මූල 2 ගියා. 2කම මෙතන පේනවා නේද මූල 2ට මූල 2 ගියපහම 1 ඍණ 1 කියන්නේ බිඳුවයි. ඒ ලක්ෂයේ ඛණ්ඩාංක මෙයා. හරිද? මම p ලක්ෂයේ ඛණ්ඩාංක ලියන්න පුළුවන්. t ට කීයද අපි මෙතන හිතුවේ? ඇල්ෆා කියලානේ. t ට කියන එක නෑ ඇල්ෆා කියලා තමයි හිතුවේ. එතකොට p ලක්ෂයේ ඛණ්ඩාංක වෙන්නේ t ට තියෙන තැනට ඇල්ෆා ආදේශ කරලා. 1 ධන මූල 2යි cos ඇල්ෆා කමාවක් 1 ඍණ මූල 2යි sin ඇල්ෆා. හරිද? මෙතෙන් නිකන් මම මෙන්න මේ කොටස මගා ගන්නකො. අපි දන්නවා මෙතන අනුක්‍රමණය මේ ටික. හරිද? a p කියන දෙන්න දන්නවා. මේ ටික පොඩ්ඩක් මගා ගන්න. දැන් අපි කොහොමද ඔය ඇල්ෆා කියන එක්කෙනා හොයාගත්තා නම් හරි. හරිද? ඇල්ෆා කියන එක්කෙනා හොයාගත්තා නම් හරි. මෙහෙම හිතන්නකෝ. සරල රේඛාවක ඛණ්ඩාංක දෙකක් දන්නවා. හරිද? මෙහෙම පොයින්ට් දෙක p කියන තැනයි a කියන තැනයි අපි ඛණ්ඩාංක දෙකක් දන්නවනේ. ඒ ඛණ්ඩාංක දෙකේ මෙහෙම එකක් දන්නවනේ පොඩි කාලේ ඉඳලා y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස සමානයි. එයාගේ අනුක්‍රමණය කියලා. දැන් මම මේ සරල රේඛාව වෙනම අරන් හිතුවොත් අභිලම්බේ එක්කෙනා වෙනම අරන් හිතුවොත්
p කියන පොයින්ට් එකයි a කියන එක්කෙනයි දෙන්නගෙම ඛණ්ඩාංක දන්නවනේ. ඛණ්ඩාංක වලින් අපිට ගන්න පුළුවන් y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස සමාන වෙනවා මෙයාගේ අනුක්‍රමණයට. හරිද? දැන් p ගේ ඛණ්ඩාංක කොහොමද තියෙන්නේ? 1/2 cos ඇල්ෆා ඍණ මෙතන y ගේ ඛණ්ඩාංකය කියන්නේ කවුද? y ගේ ඛණ්ඩාංකය බිඳුවයි. බෙදීම x ඛණ්ඩාංක කියන්නේ හරිද? සෝරි මම මෙතන වැරදුනා y ඛණ්ඩාංකය. y ඛණ්ඩාංකය කියන්නේ මෙයානේ p. 1 ඍණ මූල 2යි sin ඇල්ෆා y ඛණ්ඩාංක වෙනස ඍණ බිඳුව. බෙදීම x ඛණ්ඩාංක වෙනස. මෙයාගෙන් අඩු වෙන්න ඕන මෙයා. 1 ධන මූල 2යි cos ඇල්ෆා ඍණ 2. y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස සමාන වෙන්නේ ඍණ 1ට. ඍණ 1ට. හරිද? උඩ නම් ඉන්නේ 1 ඍණ මූල 2යි sin ඇල්ෆා. 1 ඍණ මූල 2යි sin ඇල්ෆා සමානයි. මෙතනින් එකෙන් මෙතන ඍණ එකක් යනවනේ. හොඳට බලන්න. 1 ඍණ 2නේ ඍණ 1යි. ඒ කියන්නේ මෙතන ඉන්නේ මූල 2යි cos ඇල්ෆා ඍණ 1. මං යා මේ පැත්තට හරස් ගුණ කරගත්තාම ඍණ 1කින් ආපහු ගුණ වෙන්න එපයි. එතකොට එන්නේ 1 ඍණ මූල 2යි cos ඇල්ෆා කියලා. පැහැදිලි කියලා තියෙනවා. හරිද? මේ එකේ ඉලක්කමට මේ එකේ ඉලක්කම යනවා. මේ ඍණයට මේ ඍණ යනවා. මූල 2යි sin ඇල්ෆා සමානයි. මූල 2යි cos ඇල්ෆා කියලා එන්නේ. මූල 2 මේ පැත්තට ගත්තාම මෙතන tan ඇල්ෆා සමානයි 1යි කියලා එනවා. හරිද? හොඳට බලන්න. tan ඇල්ෆා සමානයි 1යි කියලා එනවා. අපිට ගානේ මෙන්න මේ θ කියන එක්කෙනා. හරිද? θ කියන එක්කෙනාගේ පරාසයක් දීලා තියෙනවා මෙහෙම. θ මෙන්න එහෙම. ඉන්නේ θ කියන එක්කෙනා ඉන්නේ 0.2 අතර කියලා තියෙනවා. හරිද? හොඳට බලාගෙන ඉන්න මෙන්න මේ කතාව. θ ඉන්නේ 0.2 අතර. වක්‍රයක හරිද? පොයින්ට් දෙකකට ඉන්නේ පාරාමිතීන් දෙන්නෙක්. දැන් මේක දැක්ක ගමන් එකපාරට ළමයෙක්ට හිතෙන දැන් මේක දැක්ක ගමන් අනිවාර්යෙන් සමහරුන් කරන වැඩේ ඇල්ෆා සමානයි 5 බෙදීම 4යි කියලා නිකන් ඉන්නවා. හරිද? දැන් මෙතන 5 බෙදීම 4 කියන්නේ A පොයින්ට් එකනේ. A ලක්ෂයනේ. A ලක්ෂය. දැන් මෙතන P කියන්නේ කවුද? වෙන ලක්ෂයක්නේ. එතනත් ගිහිලා අපව 5 බෙදීම 4 වෙන්න බෑ. එහෙනම් A කියන කෙනයි P කියන කෙනයි එක තැන ඉන්න ඕන. දැන් මේ P ඉන්නේ වෙන තැනකනේ. P ඉන්නේ වෙන තැනක. දැන් tan alpha සමාන 1යි කියලා එනවා. හරිද? අපිට මෙහෙම කරන්න පුළුවන් නේ. tan alpha සමාන 1 වෙන්නේ 5 බෙදීම 4 දී විතරක් නෙමෙයි. ත්‍රිකෝණ සීදෙනු ටිකක් ඕන. මට ලියන්න පුළුවන් මේ θ ඉන්නෙත් 2.2 අතර. tan alpha සමානයි tan 1 කියන එක්කෙනා මාපහු 0.25 අතරට අල්ලලා ලියන්න පුළුවන්. phi ධන phi බෙදීම 4යි කියලා. හරිද? වෘත්තපාද වලින් ගත්තොත් මෙතන all sin Thomas නේ. හරිද? මෙතන තමයි tan ධන වෙන්නේ. මෙතෙන්ට එනකම් phi ආපහු 45ක් එකතු කරපුවම ආපහු මම 1 කියන එක්කෙනාට හානියක් නොවන විදිහට tan alpha සමානයි tan phi ධන phi බෙදීම 4 කියලා ලියලා තියෙනවා. හරිද? දැන් එතකොට මේකෙන් ගත්ත හැකි ඇල්ෆා සමානයි මම උඩ ගන්නකො. හරිද? මෙතනින් ඇල්ෆා සමානයි 5 ධන 5 බෙදීම 4 කියන්නේ ඇල්ෆා කියන්නේ 5යි 5 බෙදීම 4යි. හරිද? එතකොට p ලක්ෂයට අදාළ පරාමිතිය වෙන්නේ t ට සමානයි 5යි 5 බෙදීම 4. අපි මෙතන t ට සමානයි ඇල්ෆා කියලා ගත්තා. ඔයාලා ඊළඟට මෙතනින් උත්තරේ ලියන්න ඕනේ. මෙහි පරාමිතිය t ට සමානයි 5යි 5 බෙදීම 4යි. හරිද? මුල් කැලට ඔන්න උත්තරේ ගත්තා. දැන් ඊළඟට අපි මෙතනින් ගමු. එතෙන්ටයි තියෙන්නේ t ට සමානයි 5යි 5 බෙදීම 4. ඊළඟට කියනවා අභිලම්බයේ සමීකරණය මෙන්න මේ හැඩයට හදලා a කෙනෙක් කෙනයි b කෙනෙක් කෙනයි හොයන්න කියලා. දැන් ඔය වැඩේ ලේසි වෙන්න ඕන. හරිද? අපි කණ්ඩාංකයක් දන්නවනේ. දැන් අපිට අභිලම්බයේ සමීකරණය ලියන්න පුළුවන් නේද මෙහෙම. එකපාරයි. අනුක්‍රමණයයි විලම්බය ගැන හිතන්න එපා. සමීකරණයක් ලියනවා නම් අනුක්‍රමණය කණ්ඩාංක දෙකයි දැනන් හිටනම් ඇති. හරිද? මෙයාගේ අභිලම්බය y ඍණ මෙතන කණ්ඩාංකය දන්නවනේ t ට සමානයි 5 බෙදීම 4දී කීයද? 2.0. ඒ කියන්නේ y ඍණ බිඳුව බෙදීම x ඍණ 2 සමානයි කියලාද මේකේ අනුක්‍රමණය? ඍණ 1ට y සමානයි හොඳට බලන්න. x ධන 2 ඍණෙන් ගුණ කරගත්තාම මේ x මම මෙහෙට ගේනවා y ධන x සමානයි 2යි කියලා ඉන්නේ. හැබැයි දැන් ගානට අනුව මේ පැත්තේ එක ඉලක්කමක් නෙන්නේ. තේරෙන්න ඕනි දෙපැත්තම දෙකකින් බෙදන්න ඕනි කියලා. හරි දෙපැත්තම දෙකකින් බෙද්දාම y බෙදීම 2 ධන x බෙදීම 2 සමානයි 1යි. එතකොට a සමානයි b සමානයි 2 වෙනවා. ඔන්න ගාන සම්පූර්ණයෙන් හදලා ඉවරයි.